ඒ වුණාට ආයේ එන්න තුන්නේ නැහැ මට. හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් කාලෙකින් තමයි අපි මේ වීඩියෝ එකක් දාන්නේ. මම හේතුව කියන වීඩියෝ එක ඉස්සරහට. ඉතින් අපි මේ වීඩියෝ එක බලමු. ඊට කලින් ඔයාලා කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. අපි යමු වීඩියෝ එකට. හරිද, අපි ටිකට් අරන් ඉස්සරහට එද්දිම අපිට හම්බ වෙනවා කුඩා දුම්හි දැල්ල. ඉතින් ඒකේ view point එක නම් මට එච්චර හිතුවේ නැහැ. ඉතින් ඉස්සරහින් අපි එද්දි ඔන්න කුමාට රිලෝ එකක් හම්බුණා. ඊට පස්සේ ඔය පාටි පෙල් ටික නැගගෙන අපි කිලෝමීටර් 3ක් විතර යන්න ඕනේ. ටේප් එකේ නම් අපි නැගගෙන යමු. එහෙම ඉතින් ඔයාලා පොඩ්ඩක් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඔන්න පළවෙනියට අපිට හම්බුණා පාලමක්. ඉතින් මේ වගේ පාලම් තව ටිකක් තියෙනවා. ඉතින් මේ පාලමනොත් මේ වතුර යනවා හෙලක් වගේ දැනගෙන තමයි මේ පාලම දාලා තියෙන්නේ. ඉතින් මේ පාලම දිගේ අපි පරිස්සමට ඉස්සරහට යමු. ඔන්න ගියා. හරි. ඔන්න අරෙන් අපිට පොඩි දියල්ලා පේන එක වීඩියෝ එකට නම් අහුන්නේ නැහැ මගේ. ඒනොට ඇස් දෙකට පෙවුනේ නැති. හරි අපි යන්. ඔන්න ගුහාවක් වගේ එකක් සෙට් වුණා. මේ බලන්න මේකේ පැල නම් කියන්නේ ඒ වගේ තියෙන ග්‍රීන් කලර් එක මාරයි පට්ටයි. ඊට උණ්ඩ ගහක් හම්බුණා. ඔන්න ඉතින් අරෙන් ලස්සන කඳු ටිකක් පේනවා. ඔයාලට පේනවා ඇති. හරි, දැන් අපි ආවා නවදින්න වගේ අදලා දෙන එක තැනකට. එතනින් අපි එකින් නැතෝ ගියා. මොකද මහන්සියක් මාට අරින්න තන මහන්සියක් නම් තිබ්බේ නැහැ. ඔන්න ඔයෙන් දියල්ලා පේනවා. මං කිව්වා ආයෙත් මේ ප්ලාන්ට් එක තියෙන මාර ලම්මුතු ලස්සන ග්‍රීන් කලර් එකක්. අපි මල යන්ඩිත් යනවා ඉස්සරහින්. ඉතින් මේ ටික යන්න ලේසි. මෙතනින් ඔය ටිකේම තනිකර ගල්. ඔය ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ හරියට චුට්ටක් ලිස්සනවා. ඔයාලා මේ අද්දි බලාගෙන යන්න. මොකද ලිස්සලා වැටුනොත් එම ගල් ගොඩේ ඔළුවක්වත් ඇදුනොත් ඉවරයි. හරිද? ලිස්සලා වැටෙන්න තියෙන අවදානම හොඳටම වැඩි. මොකද මේ වගේ දියසෙවලුත් තියෙනවා. අයිනෙන් හිමීට යන්න උඩ පැනගෙන යන්න තැනම මාත් එහෙම ගියා. ඒ උනට මම වැටුන්නේ නැහැ. උඩ වැටෙන්න පුළුවන්. මොකද වැටලා මේ දලක් අසින් ගියොත් කෙලින්ම ඉතින් පල්ලෙයා තමයි. ඉතින් මේ ගල් වලින් නැගලා ෂේප් එක ගන්න ඕනේ. ඉතින් මේ ගල් වල වෙලාවකට වතුර තියෙනවා. එතකොට දියසෙවල් තියෙනවා. එතකොට ඒ වගේ ෂේප් එකේ ටික මග ඇරලා යන්න බලන්න. හැබැයි වැටෙන්න එපා. ඔතන උල්පතක් තියෙනවා. ඒක නම් වතුර හරිම සීතලයි. ඔය ඔන්න ඔතන මං ඔතෙන්ට ගියා. ඉතින් එතනත් නිකන් පොඩි දියැලක් වගේ වතුර එනවා. ඉතින් මේ හරිය කැලෑව නම් මාරම ලස්සනයි. ඉතින් කිලෝමීටර් 3ක් විතර යන්න ගියාට ඒක දැනුනේ නැහැ මට නම්. පට්ට ලස්සන කැලෑවක් මැදින් තමයි යන්න තියෙන්නේ. මම මාත් කියන ඔයාලට ගිහින් බලන්න. ගලකට තිබ්බ පාසෙ ඉතින් මේ විදිහට ග්ලූකෝමියා හැදලා වගේ තමයි පේන්නේ. හැදීගෙන එනවා වගේ. ඉතින් අර ගලකට යට වෙලා තිබ්බ ඉන්නේ එලි ඉරේලි අඩුයි. ඒ උනට ලස්සනට ආවේ. ඉතින් මේකේ තියෙන අර අමුතු ලස්සන කොළ පාටක්. ඉතින් ආසයි දෙන වටනම් කියන්නේ ආයෙන්නේ දුන්නේ උනට දෙන්න ආයෙ විතර ඉන්නවා. ඒ හින්දාවේ ඒ වල తీර බලන්න පොට්ටම ලස්සන ප්‍රේස් කරනවා.
පස්සේ මේ මෙතනට එන අය කරන ලොකු ගොම් වැඩක් තමයි ඉතින් මම ඔන්න මේක කරේ නෑ. ඉතින් මෙන්න මෙතන වම් බෑලා යන එක. මොකද ඉස්සොත් මේ පඩි පැලට නිකන් හිලක් වගේ තියෙන. ඒ කියන්නේ කොන්ක්‍රීට් දාලා නෑ ඒ ටිකට. හදිස්සිය හරි තුවාලයක් වුණත් එන්න පුළුවන්, අතපය කැරෙන්න පුළුවන්. මොකද මේ වගේ වතුරක් තියෙන ඉඳලා ලිස්සනවා. හරි ඉතින් ඔන්න අපි දවලාව දැන් පඩි පෙළ සෙට් ටික සෙට් වුණා. ගල් උඩ ඇවිදන් ආවට පස්සේ ඉතින් අපිට තුන්වෙනියටත් හම්බුණා අර පාලම් කෑල්ලක් ඔය එකක්. අපිට මෙතනදී යකඩ පඩි පෙළක් හම්බ වෙනවා. ඉතින් එතන පොඩ්ඩ පරිස්සමට යන්න ඕනේ. ඒක නම් පඩි 5ක් විතර තියෙන්නේ. ඊට පස්සේ මේ ගල දිගේ ආයෙත් උඩට යනවා. ඊට පස්සේ ආයෙත් ඉතින් ගල් තමයි. ඔන්න ආයෙ ලිස්සන සුළු ගලක් තියෙනවා. ඒත් එතනින් ගියොත් ඔයාලා පරිස්සමට යන්න ඕනේ. එතන ටිකක් ඩේන්ජර් වැඩි. හරි. ඔන්න ඔහම යන්න ඕනේ. ඒත් එක්කම channel එක subscribe කරන් යන්න ඕම. මේ හරියද පොඩ්ඩක් පරිස්සමට යන්න ඕනේ. මොකද මෙතන උඩ ගලක්, මෙතන ලිස්සනවා ආපැත්තේ වැට. ඉතින් ගල් අර උඩ ගලේ පීමීට නැගලා ෂේප් එකේ යන්න ඕනේ. නැත්තම් වැටෙන්න ඉඩ තියෙනවා. ඉතින් මෙතනින් යාට තමයි පොඩි අමාරු ටිකක් තියෙන්නේ. මොකද ගල් මුල් උඩ තමයි යන්න තියෙන්නේ. ලිස්සුවත් ඉවරයි. ඔන්න දැන් ආයෙත් අපිට පඩි පෙළ සෙට් වුණා. මේ පඩි පෙළත් එනවා අමුතු විදිය පඩි පෙළ එන පඩි උසයි. ඔන්න දැන් ආයෙ අපි ලස්සන පැත්තකට ආය ආවා. ඉතින් මම මේ වීඩියෝ එක ෂෝට් කර ඒ කියන්නේ ටයිම් ලයින් එක ස්පීඩ් කර කර තියන්නේ. මොකද මේක ලස්සන ඉන්න ඔයාලත් ඒ ලස්සන විඳින්න ඕනේ. ඉතින් මම වීඩියෝ එක මේ එඩිට් කරලා තියෙන්නේ ටිකක්. කියන්නේ කලර් ග්‍රේඩින් පොඩ්ඩක් කරා. ඒ වුණාට මේකේ ලස්සන තාම එහෙම්මම තියෙනවා. ඉතින් මේ මෙතනේම ගල් දෙකක් ඇතුලෙන් ගිහින් නගින්න තියෙන්නේ. පඩි පෙළ නෑ, තනිකර ගල් උඩ නැග නැග යන්න තියෙන්නේ. ගල් නැති සාමාන්‍ය නෝමල් තැන් වල තමයි පඩි පෙළ තියෙන්නේ. ඉතින් දැන් නම් මං ඊතර විතර දියාලට අපි ගොඩක් ලම් වෙලා ඉන්නේ. කියන්න බෑ. ඉතින් අපි එනම් තව ලස්සන බඩබඩයන් දියාලට ලම් වෙනකම්.
ඕන අපිට ලිස්සන පැත්ත කම්බුණා. ඒක නෙමෙයි දැන් මම කිව්වනේ ඔයාලට වීඩියෝ එක මැදදී කියන්නම් කියලා. අපි මොකටද මේ වීඩියෝ දාන්න පරක්කුනේ කියලා මම ඉතින් ඔයාලට දාන්න නැති ෂෝට් වීඩියෝ ටිකක් රාත්තම්ම නැති උනා නම් මනම් කියලා. එම්ම මට නිකන් වීඩියෝ දාන්න හිතුන්නේ නැහැ. හරිද? මාස 3ක් 4ක්වත් යනකම් මම වීඩියෝ දාන්නේ නැතුව ඇති. ඊට පස්සේ මට අද හිතුණා පොඩ්ඩක් වීඩියෝ එකක් දාලා ගන්න ඕනේ channel එක පැත්තේ කියලා. කොහොමද මගේ subscribersලා මම අවසානට වීඩියෝ නතර කරද්දි 29යි. ඉතින් 33ක් වෙලා තියෙනවා. අපි try කරමු 100ක් ගන්න. ඉතින් ඔයාලා subscribe කරලා support එක දෙන්න. ඉතින් එම්ම මං හිතුවා මම වීඩියෝ ගේන විදිය පොඩ්ඩක් වෙනස් කරන්න. ඒ කියන්නේ audio quality එක පොඩ්ඩක් වැඩි කරන්න. ඉතින් audio quality එක ගැන කතා කරද්දි මම audio එක record කරේ සාමාන්‍යයෙන් මොනදර මම record කරේ normal විදියට වීඩියෝ එක දාලා ඒකට audio recording on කරලා කියනවා. ඊට මම මේකේ audio record කරන්න පාවිච්චි කරේ Boya mic එකක්, කොළේ mic එක. එතකොට මේ mic එකෙන් පොඩ්ඩක් quality විදියට sound එක එනවා. අනික මම මේ වීඩියෝ එක නම් එච්චර වීඩියෝ එක කියන්නේ filters දාලා edit කරේ නැහැ. මොකද මේ වීඩියෝ එකේ ස්වභාවික ලස්සන ඔයාලට පේන්න ඕන හින්දා. ඉතින් මම අර මාදුගගේ වීඩියෝ එක නම් පොඩ්ඩක් edit කරා. මොකද ඒකේ ස්වභාවික ලස්සන සමහර filters දාලා ගත්තොත් ටිකක් පේනවා. ඉතින් මම මෙච්චර දේවල් කරන්න ඕනේ හින්දා ඔයාලා channel එක subscribe කරලා මට support එක දෙන්න. දාන්න යාළුවන්ට channel එක කියලා කියන්න. හරි එහෙනම් දැන් මම හිතන්නේ අපි ළඟටම ඇවිල්ලා ඇති. අපි ඊටු ටිකක් යමු. මම කියන්නේ මේ වීඩියෝ එක හොඳ නරක ඒවාට දෙන්න වැරදියෙන් පේනවා නම් ඒවා කමෙන්ට් කරන්න. ඉතියවන්නේ එතකොට මට ඒ වැරදි හදාගෙන තව ටිකක් හොඳට මේ වීඩියෝ ටික කරගන්න. ඉතින් friends මගේ මේ channel එක verify කරලා දෙන්න ඉන්න දැන් මට ටික වීඩියෝ දාන්න පුළුවන් ඔයාලට මනම් පුළුවන්. ඒවට මම verify කරපු වීඩියෝ එකක් මම ඔයාලට ගත්තා. ඒවට ඒ වීඩියෝ එක මේ මෙහෙමයි. මම ඒ වීඩියෝ එක edit කරන්න save කරලා දාන්නකෝ ඒ වීඩියෝ එකේ තියෙන වීඩියෝ clips ටික gallery එකෙන් delete කරලා. එතකොට තමයි මම දැනගත්තේ මේ gallery එකේ delete කරව වීඩියෝ edit කරන්න බෑ කියලා actually. හරිද? එහෙනම් මට ඒ වීඩියෝ එක නැතුණා කොහොම හරි මේ channel එක අපි verify කරලා තියෙනවා. ඒ හින්දා මේ මට දිග වීඩියෝ දාන්න පුළුවන්. ඉතින් මම tech traveling music vlog channel 4ක් විතර පටන් ගත්තා. හරිද? අපේ පූසයින් නෙලියෝ පුට්ටත් හැදුවා. ඒකට හරි ගියේ නෑ ඒවා verify නැති හින්දා ඒ channel වලින් කරන්න පුළුවන් දෙයක් නෑ. ඒ හින්දා මගේ මම හැම කරන හැම වැඩේම මේ channel එකට තමයි දාන්න ඉතින්. ඔන්න අපි ආවා දුම්ගේ දැල්ල ගාවට. ඉතින් මෙච්චර වෙලා අපි මේ විනාඩි 14ක්ම කෑගා කයගා මියුසික් දාවේ මෙන්න මෙතෙන්ට තමයි. ඉතින් ඔයාලට පේන ඇති ලස්සන මාර ලස්සන ඇල්ලක් තමයි මම මෙච්චර කාලෙක ජීවිතේ දැකපු ලස්සනම දියැල්ල. මම ඉතර දැකත් නෑ. හරිද? ඉතින් මේ දුම්ගේ දැල්ල ගාව රිලව්වෙම ඉන්නවා. එන්න ඔයාලා ගෙනියන බඩුවෙන් පරිස්සම් කරගන්න ඕනේ. දුම්ගේ දැල්ල ගාව නෙමෙයි. ටිකට් එකක් බැට් එක මම රිලව් තමයි එයා සෙට් වෙන්නේ. එක දිගට රිලව්ම තමයි. ඉතින් මාත් මේ කැමරා කරද්දි තේරෙන අමුතු විදිය වයත් තිබ්බ මේ රිලව් එකක් ෆෝන් එකේ ඉස්සුවත් ඔක්කොම ටික ඉවරයි. හරිද? ඔය රිලව් කියන සතා මේ උගේ මට නම් ප්‍රයෝජනයක් නැහැ. ප්‍රයෝජනයක් තියනවා නම් ඔයාලා කමෙන්ට් කරගෙන යන්න. හරිද? අපි ඉතින් දුම් ඉදර ගිහිල්ලා මෙන්න මේ තියෙන්නේ. ඔය තියෙන්නේ දුම් ඉදර ඒ කියන්නේ ඔය ගලෙන් පල්ලෙහාටත් වතුර එනවා. ඔය ගල උඩ තමයි ඇල්ල ඇත්තේ. හරිද? ඔතනින් උඩට යන්න දෙනවා. ඒකට මං කියන එක කියන්නේ ඔය හරියෙන් යන්න දෙන්නේ වෙන මොකක් හරි එකක් ඇති. හරි ඔන්න අපි පල්ලයට පයින්නවා. කලින් දුම්ගින්ද දැක්කට අපි දුම්ගින්ද ගාවටම ආවේ නැහැ. දැන් තමයි අපි view point එකට යන්නේ. ඉතින් පඩිපෙළ තමයි මෙතනින් දිගටම තියෙන මේ පේනවනේ. බෝඩ් එකමත් ගහලා තියෙනවා. ඕන්න අපි ආවා දුම්ගින්ද ඇල්ලට. ඉතින් පේන ඇති මේක මාරම ලස්සනයි. ඉතින් අය මේ තියෙන ඔරිජිනල් ක්වොලිටි මේ වීඩියෝ එකේ කියන්නේ ෆිල්ටර්ස් නැතුව. ඉතින් එතකොට පේන ඇති මේ ඇල්ල කොච්චර ලස්සනද කියලා. ඉතින් මේ view point එකේ ඉන්න සාමාන්‍ය අපේ S2 දකින පරාසරයට වීඩියෝ වලින් ඈත් වෙලා පේනවා කියලා ඔයාලට අත්දැකීම් ඇති. ඔන්න මම ගත්තා මේ තව වීඩියෝ එකක්. ඉතින් පේන ඇති මේ ඇල්ල කොච්චර ලස්සනද කියලා. මේකට තමයි කියන්නේ දුම්ගින්ද ඇල්ල කියලා. ඉතින් මෙච්චරයි මෙතනින් පල්ලෙහාට යන්න දෙන්නේ නැහැ. උනට ඉස්සරම කාලේ දුන්නා. ඉතින් මේක උඩ තියෙන කැලෑවත් බට්ට වගේම මේක වීඩියෝ කරන්න බෑ මට. ඒ කියන්නේ මම නිතරම මේ කැමරා එකේ ලෙන්ස් එක ක්ලීන් කර කර ඒ කියන්නේ වීඩියෝ කරේ. එච්චරට මේකේ මේ අර මීදුම ඒක ඇවිල්ලා කැමරාව වැදිලා කැමරාවේ මේ ක්ලියර් නැහැ. එතකොට ඒක ආයෙ ක්ලීන් කරකට පිහදලා ගන්න ඕනේ. ඉතින් මේ මම zoom කරලා ගත්තේ මෙතනින් පල්ලෙහාට යන්න දෙන්නේ නැහැ.
ඉතින් කොහොමරි අමාරුවෙන් මම මෙතන වීඩියෝ ටිකක් ගත්තා. ඒ වුණාට මේ මිහිදුම බැදුනම බැදලා මම ඒක මේ පියදලම ලේන්ස් එක පොඩ්ඩක් හොඳට ක්ලීන් කරලා තිබ්බා. හරි ඉතින් අපි ඇල්ල ගාව ටිකක් වෙලා හිටියා මම වීඩියෝ ගේන්න. මොකද අපේ මෙච්චර වෙලාවක් අයක ඔප් එකේ මැඩක් නැහැ නේ ඇල්ල වීඩියෝ සමානෙන් පොඩි වීඩියෝ එකක් තිබ්බා. ඒ හින්දා මම ගොඩක් වීඩියෝ ගත්තා. මේ තියෙන්නේ එතන උඩ කැලේ. කඳු දෙකක් අතරින් තමයි ඇල්ල වැටලා තියෙන්නේ. මෙන්න මර මං කිව්ව මිස්ට් එක. මේක කැමරාව බෙදුනට පස්සේ කැමරාවේ ලෙන්ස් එක සවුන්ඩ් වෙන්නේ නැහැ. ලෙන්ස් එක මේ ක්ලියර් නැති වෙනවා. ඔන්න ගඟ. මෙන්න ඇල්ල. හරි දැන් අපි යන්න පිටත් වෙන්නයි යන්නේ. මේ වෙනවනේ අර මං කිව්ව මීදුම. පොඩි වතුර අර ජල බිඳිති වගේ ඒවා කැමරාවකට අහු වෙලා තියෙනවා. හරි එහෙනම් දැන් ඔන්න අපි යනවා. ඉතින් මම මෙතන යටින් ගිහිල්ලා දැල්ල ගත්ත ෆොටෝ එක වීව් පොයින්ට් එක යට රින් ගලා. හරි. ඔන්න අපි ගියා. දැන් ෂේප් එකේ ඔන්න දැන් ඔතනින් නැග්ගා. දැන් ඉතින් ආ සුපුරුදු පරිදි ආය අර අපදුරම ආය යන්න තමයි තියෙන්නේ. ඔය බක් නැග්ගටිගේ පොඩි කන්දක් වගේ කෑල්ලක් තියෙනවා. ඒක ගලින් ගලට එන්න ඕන ෂේප් එකේ. ඉතින් ටිකක් සිහියෙන් බලාගෙන එන්න ඕනේ නැත්නම් මෙතන ගලක ඔලු වුණත් වදින්න පුළුවන්. ඉතින් ඔන්න අපි යනවා. ඉතින් මේ මෙතන මේ මුලයි ගලේ දෙකම දෙන එකෙනුත් අර විදිහටම 100න් නගින්න ඕනේ. ඒ ඇස්සේ වතුරක් තියෙනවා. ඉතින් විශ්වත් හරිම තමයි. මාත් මේ වතුර DSLR තියෙන පැත්තෙන් යන්තම් කොමාරි එනවා. ඉතින් මම මේ ටික මට අර යන වීඩියෝ එකේදී ගන්න බැරුණා. ඒක අත්තතරනේ. ඉතින් බහින කන්න නගින එකට වඩා ටිකක් අමාරුයිනේ. ඉතින් මේ ටිකේ තමයි පොඩි අර අමාරු කෑල්ලක් තියෙන. ඒවා ටික අමාරුමත් නෑ. ඊට පස්සේ පඩි බැලුවා ඔය නෝමල් විතර අපේ ගියා වගේ ආ එන්න පුළුවන්. මේ තනිකර කල්ම තමයි තියෙන්නේ. හරියට මම දැන් කියලා ළඟනේ ඒකයි. තියෙන ගමන් අපි වදොඩම් බීව එක. ඉතින් ප්‍රෙස් මේ තියෙන ලස්සන ගලක් නිකන් එක දෙකට කපලා වගේ පිහියකින් ස්වභාවයෙන් අපූර්වතම නිර්මාණ තමයි. මට හම්බුණ තවත් ලස්සන දෙයක්.
ඉතින් යාළුවනේ මෙතනින් වීඩියෝ එක ඉවරයි. ඔයාලා channel එක subscribe කරලා එකතු වෙන්න, comment එකක් එහෙම දාගෙන like කරන්න. ඉතින් මං තව ආයේ වීඩියෝ ගේන්නම්. ආයෙ නම් මං වීඩියෝ ගේන්න නැතුව ඉන්නේ. හරි එහෙනම් අපි එරියනම් මං ආයෙ වීඩියෝ එකක් ගේන ගමන් ප්‍රෙස් උඩ ඉන්න. Goodbye.